ගොඩක් දුරට ඔයා අලුත් අම්මා කෙනෙක් වෙන්න ඇති. හිත රිදිලා මේ මොහොතේත් අඬ මේ වීඩියෝ එක බලන අම්මා කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා මුලින්ම කියන්නම් ෆෝමියුලා කියන්නේ වස නෙමෙයි. ෆෝමියුලා කියන්නේ වස නෙමෙයි. කිරි පිටි වෙනයි ෆෝමියුලා වෙනයි. ෆෝමියුලා කියන්නේ ලදරුවන්ට විශේෂයෙන් නිසි ප්‍රමිතියෙන් හදන ලදරු ආහාරයක්. කිරි මදිව හෝ බබා කිරි උරන්නේ නැතිව ඉඳලා කිරි අඩු වුණ අම්මලා හෝ මොනම විදිහකට හරි ඔයාගේ බබාට ෆෝමියුලා එකක් නිර්දේශ වුණා නම් ඔයා බය නැතිව ඒක දෙන්න. මොකද ෆෝමියුලා කියන්නේ වස නෙමෙයි. ඔයාගේ වටේ ඉන්න පිරිස ඔයාට අනේක විද කතා කියයි. බබාගේ මොලේ වර්ධනය අඩු වෙයි කියයි, බබා ඉගෙන ගන්නේ නැති වෙයි, මතක ශක්තිය නැති වෙයි, ඉක්මනට ලෙඩ බෝ වෙයි, අම්මා එක්ක තියෙන බැඳීම අඩු වෙයි, පිළිකා හැදෙයි වගේ කතා වුණත් ඔයාට අහන්න වෙයි. ගොඩක් වෙලාවට මේ වගේ කතා කියන්නේ වයසක උදවිය නොතේරුම්කමට ගොඩක්ම කියන්නේ ෆෝමියුලා වලට සෙම එනවා කියලා. වීඩියෝ එක දිගටම බලන්න. මම කියන්නම් සෙම එනවා කියන්නේ ඇයි කියලා. ඒ වගේ විකාර කතා අහලා ඔයා කීයටවත් හිත රිදව ගන්න එපා. කිසිම වෙලාවක හිතින් වැටෙන්න එපා. මේ ෆෝමියුලා කතාවත් හරියට සීස කරලා බබා ලැබුණු අම්මලයි නෝමල් බබා ලැබුණු අම්මලාගේ දරු සෙනෙහසයි වේදනාවයි වගේ ලංකාවේ විතරක් තියෙන එක කතාවක් විතරයි. හැම අම්මා කෙනෙක්ම කැමති තමන්ගේ කුසේ තියාන හදපු දරුවා තමන්ගේ මව්කිරි දීලා පෝෂණය කරන්න, උස්මහත් වෙනව දකින්න. කිසිම අම්මා කෙනෙක් ෆෝමියුලා දෙන්නේ ආසාවෙන් නෙමෙයි. ඒක අපි දන්නවා. කිරි එරෙනවා නම් කොස් කොළ, කෙහෙල් කොළ, පොල් කොළ හරි කයි මේ අම්මලා. ඔයාලත් කරවිල කොස් පොලොස් හට්ටි පිටින් කන්න ඇති. ඒක අපි දන්නවා. ඒ කෑම ඒ විදිහටම කරගෙන යන්න, කිරි කොහොම හරි හදා ගන්නවා කියන චේතනාව ඔයා තියාගන්න. අනිවාර්යෙන්ම ඔයාට කිරි තියෙනවා. ඒ වගේ අම්මෙකුට හිත රිදෙන කතා කියන අය ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ. මොකද දරුවා කිරි ඉල්ලලා අඬද්දි දෙන්න අම්මට කිරි නැත්නම් මේ අම්මා මොනතරම් අසරණ වෙනවද කියන එක ඒ කතා කියන අයට තේරෙන්නේ නැහැ. ඉතින් අම්මලා ඔයාලා දුක් වෙන්න එපා. මොකද ෆෝමියුලා දෙන එකම අම්මා ඔයා නෙමෙයි. පොඩ්ඩක් බලන්න ෆාමසියකින් දවසකට කොච්චර ෆෝමියුලා විකිනනවද කියලා. එතකොට ඔයා හිතන්න දරුවට ෆෝමියුලා දෙන එකම අම්මා ඔයා නෙමෙයි. යුරෝපීය රටවල් වල වෛද්‍යවරු කියනවා කිසිම වෙලාවක මව්කිරි මදි නම් බබා බඩගින්නේ තියන්න එපා, ෆෝමියුලා එකක් දිය යුතුයි කියලා. මොකද චුට්ට මව්කිරි දුන්නා කියලා බබා බඩගින්න ඉන්නවා නම් මොලේ වර්ධනය වෙන්නේ නැහැ. හොඳට කුස පුරවලා බබා හොඳින් නිදා ගන්නවා කියන්නේ හොඳ බුද්ධිමත් දරුවෙක් ඔයාට ලැබෙනවා. ආනේ වගේ රටවල දවස් 5ක් යනකම් බබාව අම්මට දෙන්නේ නැහැ. එතකම්ම ඒ හොස්පිටල් වලින් දරුවට දෙන්නේ ෆෝමියුලා. ඒ දවස් 5 ඇතුළත මව්කිරි රිජෙක්ට් කරන දරුවෝ ඕන තරම් ඉන්නවා. එතකොට ඒ අම්මලාට දෙන්න වෙන්නේ ෆෝමියුලා. ඉතින් එතකොට ඔයාලා හිතන්න ෆෝමියුලා දුන්නම බබාගේ මොලේ වර්ධනය අඩු වෙනවද? නෑ නේද? ඒ රටවල් වල බුද්ධිමත් මිනිස්සු අඩුද? මව්කිරි බොන හැම දරුවම කැම්පස් යනවද? හිතන්න ෆෝමියුලා විතරක් බීපු ඉහළ රැකියාවල් කරන උගත් මිනිස්සු කොච්චර ඉන්නවද? ඔයා කීයටවත් එහෙම හිත වද වෙන්න එපා අම්මා. මව්කිරි විතරක් බීපු ළමයි පුනරුත්ථාපන කඳවුරු වලත් ඉන්නවා. ඉතින් එහෙම මව්කිරි ඉද ෆෝමියුලාද කියන එක මත දරුවගේ හැසිරීම බුද්ධිය 100% රඳා පවතින්නේ නැහැ. ඔයා මේ වෙලාවේ හිතන්න ඕනේ දරුවගේ බඩ පුරවලා දරුවා සතුටින් සුවසේ තියෙන එක විතරයි. ඒක තමයි දරුවට ලෙඩ බව වෙයි කියලා ඔයා බය වෙලා ඉන්නවා නම් දරුවා ඔයාගේ කුසේ ඉන්නකම් ප්ලසෙන්ටා එක හරහා ඔයාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ දරුවාට ලබා දෙනවා. දරුවා මේ ලෝකෙට එන්නේ හොඳ ලොකු ප්‍රතිශක්තියක් එක්ක. මව්කිරි හරහා තවදුරටත් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සිදු කරනවා. ෆෝමියුලා දෙන අම්මලා ඒ ගැන දුක් වෙන්න එපා. දරුවා ඔයාගේ කුසේ ඉන්නකම් හොඳට එයාගේ ඉමුනිටි එක වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා ළඟින් ගියත් ලෙඩක් බෝ වෙයි කියලා හිත වද වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මව්කිරි විතරක් බොන අම්මලා බබාලටත් උණ හෙම්බිරිස්සාව හැදෙනවා. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. ෆෝමියුලා බීවා කියලා එහෙම ලෙඩ බෝ වෙන්නේ නැහැ. එයාගේ ගෙදර හෙම්බිරිස්සාව තියෙන කවුරුත්ම නැතුව බබාට සෙමාවනම් ඒ ෆෝමියුලා එක අනිවාර්යෙන්ම බබාගේ වෛද්‍යවරයා හමු වෙලා මාරු කරගන්න ඕනේ. මොකද සෙමෙන්නේ ෆෝමියුලා එක ඔයාගේ බබාට ඇලර්ජික් නිසා. නැතිව එහෙම ෆෝමියුලා වලට සෙමෙනවා කියලා එකක් නැහැ. ඔයාගේ බබාට සෙමාවනම් අනිවාර්යෙන්ම ඔයා තවදුරටත් ඒ ෆෝමියුලා එකම දෙන්නේ නැතිව වෙන එකකට යන්න ඕන. ආසාත්මිකතාවයක් නිසා තමයි සෙමෙන්නේ. දරුවව ආදරෙන් සතුටින් තුරුල් කරන් දරුවට කිරි දෙන්න ස්වභාවික පීයුරට සමාන බෝතලයක් තියෙනවා නම් වඩාත් හොඳයි. දරුවට හොඳින් ගුඩුස් යවලා එයාව නිදි කරවන්න. හරියට ගුඩුස් යනවා නම් බබාගේ බඩේ ප්‍රශ්න එන්නේ නැහැ.
දරුවව සතුටින් තියන්න, එයාව ආදරෙන් සිප ගන්න, තුරුල් කරගන්න, කතන්දර කියලා දෙන්න, කවි සින්දු කියලා දෙන්න, එයත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාගේ බබා දවසක ඔයාට කියයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා ඉන්නේ මට කියලා. කිරිදෙන විදියෙන් අම්මගේ දරුවාගේ බැඳීම ආදරය කීයටවත් තීරණය කරන්න එපා. එහෙනම් අම්මලා බබාලා සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.